Hi guys, මම අනුපම. ඉතින් මේ වීඩියෝ එක කරන්නේ ඔයාලා දකින්න YouTube එකේ මේ දවස්වල සිංහල rappers අතර පොඩි වලයක් යනවා. Especially Kevin Smokio, Zayn Inzen අතර. ඉතින් මේ rap battle එක සුපිරි battle එකක්. ඉතින් මං සිංහල hip hop වලට මාර ආස කෙනෙක්, ලොකු fan කෙනෙක්. ඉතින් මේ වගේ සිංහල rap peak එක දින කාලෙක මේ වගේ rappersලා මේ වගේ battle එකක් කරන එක ඇත්තටම fansලා විදියට අපිට ලොකු entertainment එකක්. ඒ වගේම ඒක මාර interesting. අපි ඊළඟ track එකේ ඉන්නේ කවද්ද කියලා බලාගෙන ඉන්නවා. ඉතින් මේ ගැන දන්නේ නැති, මේ මොකද්ද මේ වෙන්නේ කියලා දන්නේ නැති idea එකක් නැති කට්ටියට තමයි මම මේ simple විදියට මේ වීඩියෝ කරන්නේ. මුලින්ම කියන්න ඕනේ diss එකක් කියන්නේ ඔයාලා කවුරු හරි දන්නේ නැත්නම් මම මේ කියන්නේ hip hop වල ඉන්න කට්ටියට නෙමෙයි. එහෙම diss කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් DISS diss කියලා කියන්නේ අපි rappers අතරේ තමයි මේ word එක ගොඩක් මේක slang එකක් use වෙන. ඉතින් මේක use වෙන්නේ නිකන් අපි verbally ඒගොල්ලෝ attack කරගන්නවා, දෙගොල්ලෝ එකින් එකට ගහ ගන්නවා වගේ verbally lyrically tracks එකින් එක දාලා එයාලා එක එක්කිනා argue කරගන්න එකක් තමයි මේ diss කියලා කියන්නේ. ඉතින් English hip hop history එකේ ගොඩක් rappers අතර මේ වගේ diss වෙලා තියෙනවා. ඉතින් යාලා ඇත්තටම ගහගෙන නැහැ, හැබැයි verbally ගොඩක් attack කරලා තියෙනවා. ඉතින් ඒ වගේ පොඩි වලියක් එහෙම නැත්නම් battle එකක් තමයි මේ දැන් සිද්ධ වෙන්න යන්නේ. ඉතින් ඔයාලා දන්නවා Kevin Smokio කියන්නේ famous rapper කෙනෙක්. සිංහල ලංකාවේ ඉන්න ගොඩක් කට්ටිය දන්නවා. ඒ වගේම Zayn Inzen කියන්නේ famous rapper කෙනෙක්. ගොඩක් talented දෙන්නම. ඉතින් දෙන්නම එක level එකේ වගේ ගොඩක්. ඉතින් මම මේක review එකක්වත් කෙනෙක්ට bias වීමක්වත් නෙමෙයි කරන්නේ. මම මේ informative video එකක් තමයි කරන්නේ. ඔයාලගේ අතේ තමයි තියෙන්නේ කවුද හොඳ කියලා judge කරන එක. ඉතින් මම කියන්නම් කොහොමද මේ battle එක පටන් ගත්තේ කියලා. ඉතින් මුලින්ම මේක පටන් ගත්තේ Kevin Smokio තමයි මේ බොම්බේ පත්තු කරේ. මේක release වුණා track එකක් Cairo නුයි Smokio නුයි අතරේ toxic විසකුරු කියලා official diss track කියලා තමයි ඒගොල්ලෝ YouTube එකේ නම් කරලා තියෙන්නේ. මේක release වෙලා තියෙන්නේ දවස් 5කට කලින්. ඉතින් මේකේ තමයි Smokio rappers වල ගහගෙන යන්නේ. යා lyrics වලින් mainlyම ගහන්නේ මේ cover එකේ thumbnail එකෙත් ඔයාලට තියෙනවා දකින්න පුළුවන් කෝකිස් අවුරුදු කියලා mainlyම ගහන්නේ Kaiser Christ. ඊට පස්සේ තමයි Zayn Inzen තව rappers ලගේ පෙර දානවා. මගේ දැනුවත් කමේ මං ඒක ලොකු idea එකක් නෑ, හැබැයි mainly ගහන්නේ Kaiser Christයි Zayn Inzenටයි. ඉතින් අපි දැන් මේ track එක පොඩ්ඩක් අහලා බලමු. තිබන්නන් අසන්න මිසින් කෙනෙවා මදන සැන්නී නංකල හැඟී ඒ කාල ඩිස්ෆෙ කවුදුතු දේව මදන එක පැටි එකින්න ඕකෝ යූ ලෝ බපන් කූලෝ අපි නම්දන්න කතාව මේ කයිස උඹ සිම්පිය අතමාට හරි මටනං කොහෙත කයිස තව ප්‍රශ්න තියද කාඩ හරි කෝපිස් අවුරුදු කෝමිස් අතනෝ මුදු කිච්චියේ උඹේ කතාවට සිරිසංග බොදි කරන තරමං කිපියේ. මේකට පස්සේ තමයි Zayn Inzen පත්තු වෙලා එයා රිලීස් කරා track එකක් Golem කියලා දවස් 2කට කලින්. ඉතින් මේ Golem කියලා එයා නම් කළා මේ track එක නම් කළා දෙන්නේ Smokioට. ඉතින් එයා Smokio දකින්න විදියට Golemගේ මූණට සමාන විදියට තමයි එයා Smokio දකින්නේ. ඉතින් ඒක diss එකක් විදියට තමයි මේ track එක රිලීස් කරලා දෙන්නේ. ඉතින් මේක සුපිරි reply එකක් Smokioගේ diss track එකට. ඒක දැන්ටමත් ගොඩක් ලක්ෂ 5ක් විතර මිනිස්සු බලලා තියෙනවා. අපි දැන් පොඩ්ඩක් Golem track එක අහලා බලමු. පිරිමින් නෙවේ උඹලා ගෑනුන්ගෙන් කන්නේ කොමත් කොන්ද පනත් නෑලු. අවසාන වශයෙන් කුඩ්ඩක් කුඩුවත් තරලත් නෑලු. මොන කැටයන් දැම්මත් මට නම් රියල් වෙන්නේ නෑමු. වඩක් ජී හේයි කාටත් පොදුයි නීති වගන්ති. උඹට කියලා විශේෂ නෑ මං එකයි කාටත් බෙදද්දී. සල්ලි කෙල්ලෝ සූස්ති මුන් බොරුවේ ප්‍රතිමූර්ති. අනවශ්‍ය ප්‍රශ්න නොදාගෙනමයි උඹට යෝගී. track the smoker උඹට කුඩෙන් නෙවේ ස්කෝපා. බොඩි බෙලිටක් කියපන් උඹගේ ඉන්න කියලා පාඩුවේ නෝකා. උඹ දාපා හින්දි ඩුබායි යොටුවන්ට මගේ සුත්ත සිංහලෙන් මොනවද අහගන්න ඕනේ උතුමන්ට. ඉතින් දැක්කනේ කොහොමද සර්. ඉතින් Zayn Inzen කියන්නේ තුවා talented rapper කෙනෙක්. ඉතින් ඔයාලා තේරෙනවා rhymes වලින් lyrics අතින් tone එක මේ beat එකේ හැමදේම mix වෙලා ඒ වීඩියෝ එක ඒකේ හොඳ aggressiveness එකක් තියෙනවා. ඒ වගේම අපි හංගල කියන්නේ කෙලින්ම
කියන දේ කියනවා ස්මෝකි වල ගහලා තියෙන හැමතැනදීම හැම ලිරික්ස් එකෙන්ම හැම ලයින් එකෙන්ම හැම බායකෙන්ම ඉතින් මාර ඉන්ට්‍රස්ටිං මේක ගොඩක් අය හොඳ කියලා තිබ්බා පොසිටිව් කියලා තිබ්බා Zenin Zen ලගේ කලින් Zenin Zenගේ ට්‍රැක්ස් කලින් අහපු නැති කට්ටියත් මේකට හොඳ කියලා තිබ්බා ඉතින් මට හිතෙන්නේ මේක හොඳ රිප්ලයි එකක් ඔයාලත් ඔයාගේ අයිඩියාස් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ ඊට පස්සේ අපි බලමු දැන් මේකට කට්ටියම ෆෑන්ස් ලොක්කොම බලන් හිටියේ මේ ගෝලම් කියන ට්‍රැක් එකට ඉතින් දැන් කෙවින් ස්මෝකියෝ පීපල්ස් රැපර් නේ යා ගොඩක් කට්ටිය මගේ මතය අනුව එයා ගොඩක් කියන්නේ මිනිස්සු අතර ජනප්‍රියම රැපර් සිංහල රැපර් තමයි මට හිතෙන විදිහට කෙවින් ස්මෝකියෝ ඒ කාලේ නම් දැන් වෙනකම් ඉතින් කෙවින් ස්මෝකියෝගේ ඩිස් ට්‍රැක් එකට රිප්ලයි එකක් විදිහට Zenin Zen කරලා තියෙන මේ වැඩේ සුපිරි මට හිතෙන විදිහට හැම අතින්ම ඊට පස්සේ දැන් ෆෑන්ස් ලොක්කොම බලන් හිටියේ මේකට රිප්ලයි එකක් එනකම් මොකද ස්මෝකියෝ කියන්නේ එසේ මෙසේ බාණ්ඩයක් නෙමෙයි ඊට පස්සේ ස්මෝකියෝගේ රිප්ලයි එක තමයි බලන් හිටියේ හැබැයි එයා වැඩි කල් ගත්තේ නැහැ ගෝලම් ට්‍රැක් එක රිලීස් වුණේ දවස් දෙකකට කලින් එයා ට්‍රැක් එකක් රිලීස් කරනවා අද ඒ වගේම ගෝලම් ට්‍රැක් එකේ ස්මෝකියෝට බයින්නේ කුඩ්ඩා කියලා එයාගේ පහුගිය පර්සනල් ලයිෆ් එකේ දේවල් අරගෙන ඒ වගේම අනිත් දේවලුත් අරගෙන එයාගේ මල්ලිටත් බයිනවා ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා ඉතින් ඔයාලා ලයින් එකින් එක අවුස්සලා හාරලා ඒ දේවල් බලාගන්න පුළුවන් ඒක මාර ඉන්ට්‍රස්ටිං ඒක රීඩ් කරන එක ඊට පස්සේ මේක රිප්ලයි එකක් විදිහට අද ස්මෝකියෝ රිලීස් කරනවා කුඩ්ඩා කියලා ඒකේ ට්‍රැක් එක නේම් කරලා තියෙන්නේ රිප්ලයි ඩිස් OMV කියලා ඉතින් මාර ස්පීඩ් ඒ කියන්නේ මේ දවස් 5ක ඇතුළත තමයි මේ ඔක්කොම සිද්ධි සිද්ධ වෙන්නේ. ඉතින් අපි බලමු ස්මෝකියෝගේ කුඩ්ඩා ට්‍රැක් එක කොහොමද වෙන්නේ කියලා. What's up? ලබ්බේ තොයිලේ පොල් මුද්දා උද්දනේ පොඩ්ඩයි කියගෙන කුඩ්ඩා මුන්දන්න මගෙන බදන් කන පුරුද්දගේ උන්නතේ හුත්තා කියන ගැන මුද්දක් මොන හුත්තද සුන්න දූලි සුන්න කරන සුන්න චුට්ටා කුදි උත් කපෝති පුත්තා උදේලා තෝනි කල්ල තෝනි කුත්තා දේවදත්ත ක්ලේමින් උල්ලු බුත්තා මන්දෙන ඇත්ත වදන් කටු ඇනි කන් දෙකෙන් තාම බෙරයි වගේ පැණි මගේ සින්දු විචාරේ කරන්න කලින් සැනි පොත්තරන් කියවපන් සාමාන්‍ය දැනීම් උඹේ කතාවලින් පෙන්නේ මම ඉදි ඩුබායි සමහරෙකුට බගේ උඹට ගොඩක් දුකයි ඉරිසියා කම උඹේ චරිතට බොකයි ටෝකයි මම උඹට දෙන්නේ එක ටෝකයි කොහොමද රැප් එක ඒකෙත් Zenin Zenගේ ට්‍රැක් එක වගේම තමයි කෙලින්ම ගහන්නේ වහලා ගහන්නේ කෙලින්ම නම් වලින් අනම්මන බාස් ලයින්ස් වලින් ඒ හැමදේම යූස් කරලා දිනවා ඉතින් සුපිරි රිප්ලයි එකක් Zenin Zenට එයාගේ තියෙන එයා කියපු හැම ලයින් එකකටම රිප්ලයි එකක් විදියට මෙයාගේ ලිරික්ස් ටික හදලා තියෙනවා ඒක මාර ඉන්ට්‍රස්ටිං ඉතින් තවත් ඔයාලට හිතන දේවල් බලන්න ඉතින් තව ඉස්සරහට මොනවා වෙයිද කියලා ඉතින් අපි බලාගෙන ඉමු ඔයාලට හිතන විදියට Zenin Zenද කෙවින් ස්මෝකියෝද ඔයාලට හොඳම රැපර් ඉතින් මේ වගේ බැටල් එකක් යද්දී ඔයාලගේ ෆේවරිට් කියන විදිහට හිතන්න එපා එක පැත්තකටවත් බයස් වෙන්නේ නැතුව lyrically අතින් එයාලගේ rhymes අතින් එයාලගේ අනිත් performance අතින් හැමදේ අතින්ම මේ tracks දෙකෙන් compare කරලා බලන්න කවුද ඔයාලට හොඳම rapper ඒක පල්ලා comment එකක් දාන්න. Thank you guys. ඔයාලට මේ වගේ තව videos බලා ගන්න ඕන නම් මගේ මේ channel එක subscribe කරන්න. See you guys.